පොත් එක්කනේ. මේ මුත්තාඩේ මාව ගන්න එපා බං. මාව ගත්තෙම නෑ බං. මෙයා තමයි ගේ පාර බ්ලැක් වකාඩි ගහලා අර ගල්වල හිටියේ මෙයා. කලින් බ්ලොග් එකේ ආයෙ කෙනෙක් ආයෙ ගෙනාවා මෙයාව. ඔයාලා ඉල්ලපු හින්දාම. ඔව්. ඔයාලා ඉල්ලපු හින්දාම මෙයාව එක්කන් ආවා. මෙයා යනම් වැටෙන්නේ නැහැ. මේ අයියා සරුවත් කඩේ වැඩ කරපු හින්දා එයා මේ සරුවත් ෂොට් මයි ගහන්නේ. එයාට තේරෙන්නේ එක්කෝ ඒ උපතින් එන ගතියද මන්ද එක්කෝ ඒ පරම්පරාවෙන් එන ඒවා කියන්නේ බිව්වට වැදින්නේ එයාට අපි තල්පෙන් හම්බෙමු අනිවාර්යෙන් මේ ඉන්නේ හොරෝ පතානෙක් කෙනෙක් මේ මට අම්මට හිග්ගවා ඩ්‍රයිවර් එනවා අපි ඔයාට ඩ්‍රයිවර් නෙමෙයි ඩ්‍රයිවර්ට එපා වෙලා තියෙන්නේ නෑ කියන්නේ ආයේ බුද්ධියන් දෙන්නේ නෑ හොඳට බෑ නෑ මේ දැන් අපි තල්පයක් කිලෝමීටර් 6ක් තියෙනවා මේ ඩ්‍රයිවර් අයියා මේ හලලා අපේ මල්ලිලා පිටිලා පැවිලා පිටිලා බියර් දෙකයි වැඩි නෑ දෙකයි අපි ලොරෝපසා සෙමි හික්ස් මොනවද මෙතන යන්නේ එහෙනම් අපි මෙතන නෑ මෙතනින් බං දැන් මෙතනින් ගන්න මෙතනින් ඔව් සෙමි යන්න අඩේ හෙට් උනාද සෙමි जंगल सुद्दी වැඩි මේ අපේ උන්ට මෝල් ඉංග්‍රීසියෙන් ලයින් කරන්නේ ඒකින්ද කාට් කුඩුනේ ඕරුවට කාට් කුඩු කර ගන්නවා තාරියා ජංගල් කියන එක්කෙනාගේ අතේ තියෙන බලන්න ඕන ඒවා වෙනම කතා මට තෝන්නේ උන්ට ඒක ෂොට් එකක් ගෑවේ නෑ මෙච්චර ඒ බොන්නේ බෝඩ් YouTube දානවා 1 million subscribers ඉන්නේ මං තරන්න ගන්නවනේ මං තරන්නේ සුපිරිත් කන්නේ ඉන්නේ මුල් කැම්පස් අවුට් කරනවා නෑ උතම් නෑ අපි බලු පිළිපාව කියන්නේ අපි පුරාණ සේවි මේ හරිය කට් කරන්න මේ හරිය මම දෙයක් දුන්නේ යස අනිවාර්යෙන් නේද සේම් අඩු කරේ යා මෙයා මම දැස් පයි නෝ තොපරේ යා අඩු කරේ නෑ අඩු කරේ ඒ වල ඉස්කෝල ගියන එදිනි ගන්න එදි සාගි ආයලද මේ අද පස්සේ උඹලා දැන් ඔක්කොම උඹලා ඔක්කොම මේ බීච් කිට් ගහන් මං ගාව ගහගත්තේ නේද ගහගෙන එන්න හුද්ද මේක ඉවර කළා මම බහින්න එච්චරයි උඹලා පැය 10ක් මට වැඩ වීඩියෝ දාලා දෙන්න මේකෙන් ගහමු ඉවරයි Kuno. Kuno. Sudah. Sudah kaya. Biar rekal lagata. මේක වීඩියෝ නම
බඩෙන්මද බඩ යන්නේ කොහෙද මේ උම්මාන ඊයේ vlog එකේ ඊතර කොටසනේ ඊයේ vlog අපි දැන් ඇවිල්ලා ඉන්නේ. ඊයේ vlog එකේ ඊතර කොටසලා දාවිලා තියෙන්නේ අපි දැන් ඒ කියන්නේ ඊයේ බේබද්ද ඔක්කොම බීලා ඒ වීඩියෝ දාන්නම් ඒවා දාන්න. දැන් තමයි හැරුනේ ඔව් දැන් හැරුණේ. දැන් අපි හුම්මාන්ට යන ගමන් ඉන්නේ මාට මම ඉන්නේ ඇත්තටම දැන් චානක සහ නිමන්ත සොයිරා කබර ගොයි ටික නිදිද? කබර ගොය එකෙක් නම් බස් එකේ බීච් බස් එකේ බීච් සෙමිහිකි ස්පීඩ් බස් එක නා කියන්නේ channel එකේ අයිතිකාරය බීච් පුකාස්ට කිය පුකාස්ට බස් පුකාස්ට කියන්නේ බිලා යන්න තියෙන පාර මෙන්න මේ එහෙමනේ. සෙට් එක නෝනේ ෆොටෝ ගිහලා මේකද මේක දෙකමාරක්ද මම අපි shopping එකෙන් තියෙනවා සුදත් කියලා එක. ඒකේ තියෙන ස්ටොප් බඩු. ඔව් සුදත් එක ප්‍රොමෝෂන් කරා. ප්‍රොමෝෂන් වීඩියෝ එක. සල්ලි දාන්න. ඇඩ් එක. සුදත් ක්ලෝස්. අර දැන් මේ ඇඩ් එක දානවා සිග්නල් ඇඩ් එක. සුදත් ටෙක්ස්ටයිල්. සුදත් ටෙක්ස්ටයිල්. කොරා shopping complex. කොරා main road. 077 025 4760. ඒ මාගේ එක දැන්. ඔය පොඩි කියන තැනට වඩා අර කඩේ බිස්නස්. එතන පොලිමේ ඉන්න ගාන. මාළු තියෙනවා බීච් ලයින්. ගොඩක් උඩට නගින්න තියෙන අමාරුම දේ. අමාරුයි ඇත්තටම. හරිම අමාරුයි. සිරිපාදේ vlog එකක් ගෙනාවනේ. ඒක බලන්න. මේක මම කරන්නේ මේ හුම්මාන vlog එක. හුම්මාන vlog එක. සහ ඊයට කොහෙද ගියේ? යා. තල්පේ. ගෝල්ෆෝඩ් තල්පේ. ගියා රෑ වීඩියෝ මගේ ෆෝන් එකේ ඒක මේකට ඇඩ් කරලා දාමු. ඒ කියන්නේ කට්ටිය නටන ඒවා සරන් උස්සන් නටන එකකුත් ඉන්නවා. ඒ ඔක්කොම තියෙනවා vlog එකේ. ඔක්කොම තියෙනවා. ඔක්කොම තියෙනවා හැමදේම. ඔක්කොම තියෙනවා. The anything for you සුද්දා. හැමදේම අන්තර්ගතයි. අන්තර්ගතයි. බීච් එකේ පේන පොඩ්ඩක් අපිට. අර DJ mic එකක් ගත්තා නම් හරිය. මම මයික් එක ගන්න කියලා ඔබට කනෙක්ට් කරන්න දෙයක් නැහැ මම හිතන්නේ. පුළුවන්. ඒකේ ඔඩියෝ එක වෙනම දා ගන්න ඕන. ඔව් නේ. මම කියලා දෙන්නම් ගනින්. දකුණු පස්සෙන් බහින්න බ්‍රෝ. නේ? ලෝකල් හරියද? අයුණා. කියන්නේ මෙයා පොඩි වගේ දුන්නාට අවුරුදු 31ක එක්කෙනේ බැඳලා නැහැ. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ කියන්නේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන අර කළු කොට අයියා මට ඕනේ කියලා. සකර් බයිස්ලා ඉන්නවා. සකර් බයිස්ලා. සකර් බයිස්ලා ඉන්නවා. ඕම්බෝනේ ඔහම ආවේ. ඒ කියන්නේ ඒ vlog එකක් තියෙනවා මේ channel එකේම. ඒකත් බලන්න ගිහින්. ඒවා කෑ ගහන්න එපා ගුටි කන්න. ඒකට ටීක් කියලා දාන්න. ඒවා දාපුවාම තමයි සබ්ස්ක්‍රයිබ්ලා වැඩි වෙන්නේ. ඔව් මට නෙමෙයි මේ සීමිට. මම මේ ප්‍රොමෝෂන් එකක් කරන්න සීමිගේ. ටිකට් ගන්න තැනට ඇවිල්ලා ඉන්නේ. දැන් පොඩි කට් කරන්න. දෙමෙ දෙනවා. කොමාන් ටිකට් අරන් තියන්නේ. මෙතෙන් ටිකට්. රුපියල් 50. ලස්සන වයිබ් එක. මම මොරු පැය ෆොටෝ එකක් ගහන්න නේ. Vloggers, semi hikes. Yes. මට පුළුවන්. එන්න. ගන්න කරන්න. හරි විනග පුතා එක්ක පොඩි ගමනක් යනවා. බොගක් charge හරි ඉන්නේ. කට්ටියටම. ෆැන්සි එකද? මම මේ උඩට නගින්න දේවල් වල කැමතිම නෑ. ඈ? පොඩි. හරි වැල්ල. හාය මෙයාට උකේ. සුද්දා. ඒක සුද්දා. ඒ ධර්මයා පොඩ වරෙන් මම මේකට පොඩ්ඩක් හිටින්නේ පොඩ්ඩක් මාව විශ්වාස කරලා මේක පොඩ්ඩක් අල්ලන්න. ඔව් මේක පොලේ ගැහුවාම උඹලා දෙන්න ඉස්සරලා යවන්න ඕන නැත්නම් මට පුළුවන්. ඇවිල්ලා තියෙන්නේ. එහෙම ලොකු එහෙම
වාව් කියන්න නෑ ගන්න අපරාධ. ලොකු එක ගන්න නෑ. ලොකු එකක් නෑ ඉතින් මෙතන ඇත්තටම ඉතින් ඇදුවට ඉතින් එහෙමයි. අර අපරාධනේ. ඇත්තටම ඔව් පයලිස්සා වැඩි. අල්ල තල්ලු කරන්නේ අයි අපි මේ YouTube එකේ හුම්මනේ වතුර නැද්ද මේ කියන්නේ? වතුර නෑ වගේ. වීඩියෝ එක වීඩියෝ. මොකද තාත්තේ? එන්නේ මේ වතුර නදියද? ඒ ඇවිල්ලානේ. අර සොරව ගන්න නැද්ද? ඈ? සොරව ගන්න නැද්ද? නෑ මේ. ඔය සාවිද පොඩ මෙහාට ආලා එන්නේ වතුර මදි. නැත්තම් උඩ ගහන්න. නැත. ඔයාලා අපි මුන් වගේ බලන් ඉන්න එක වැඩි. අර වැටෙilla. මාසන් බයින් බලන් ඉන්න ඉපා. ඒදි වතුර පාරක් අල්ලගන්න නේද ඔය? අල්ලගන්න. අපිට වාර හරිය වතුර ටිකක් ගැහුතුන්ට එන්නේ නැහැ. වතුර පාරට අරන්. මියත් ලයින් එක ගන්නවා වගේ. කැමරා කර මෙහෙමයි අපි මේ හුම්මානේ බලන් ආවට හුම්මානේ වතුර එන්නේ නැහැ අතනින් උඩට. කියන්නේ සම්පත් එක්ක આવොත් ඔහොම තමයි. සම්පත් හිටියොත් කැඳත් නැහැ වගේ සීන් එකක් තමයි දැන්. ඒක තමයි මේ බ්ලොග් එකේ කියන්නේ කැප්ෂන් එක. සම්පත් එක්ක කැඳක් නැහැ. දෙමිතල් සම්පතේ තමයි මේ පාර බ්ලොග් එකේ මොකක්ද ඒක? පසු. කසුන් එක අන්න කකුලුව දෙන්න. ඔය යන්නේ අර යන්නේ අන්න ගලින් බඩු දෙක. කො? කෑලි කෑල්ලයි. කො? කෑල්ලයි අර යන්නේ හො කකුලුව ටිකක් ඔය අල්පවට ඔය. මේ යන්නේ ගාන ඔතන මම ඇඟිල්ල තියමින් බලපන්කෝ අර. 3ක්ද 4ක්ද යන්නේ උඹ නගින්නේ. ඔතන අර එහා පැත්තේ. නෑ ගම් මේ මේක නේ. මම මේකෙන් ගහුවා තමයි ගහලා. ආහාර යන්නේ අර උඩ නගින්නේ උඹට පේන්නේ නැද්ද බං? දීපංග. දෙමුද ලං කරපන්න මේක. නම් කරන්න බෑ හොදම. කළු පාට කකුලේ අපෝ තව තුමා දැක්කේ නැද්ද බං? නෑ. මේ ගලේ බලපන් මේ මෙතන නේද? යකෝ ඔච්චර පේන්නේ නැතිනේ. යකෝ කළු පාටට අර හපව බහින්න බං අර දෙන්නේ. ඉන්න. අර ඒ දෙන්නේ බහිනවා. අර කළු පාට අනුවර්තනය වෙලා ඉන්නේ බං. ලොකු තමයි සයිදනස් තියෙන්නේ. මේ තමයි කියන්නේ. ලහිරුනේ. විශාල ලහිරු. එයා තමයි නඩියේ ගුරා. නඩේ ගුරා. නඩේ ගුරත් එක්ක ඉතින් හුම්මානේ බලන්න වතුරක් නැහැ. වතුරක් නැහැ. එන්නේ නැහැ. එන්නේ මානෙත් නැහැ. කකුල එක කැඳත් නැහැ. ආපු වෙලේ නම් කැමරා අල්ලන් ඉන්න පාගේ එක්කාවා මෙලෝ රහන්. මම මිසික් කරනවා මෙතන. මම උඩ ආවම ගන්නේ. හතෙන්ද දාන්න? දා. උඩ ආවොත් ගන්නේ. අරන් එන්න. දා. අපහර බලපං කව. මම යනවා යන්න. පාපු. බින්ගුවා. අනේ මේ සම්පත්. Yes, sir. නෑ විදියට සිග්නල් ආවා. අර රේ බොරක්. ඒක තමයි හොඳයි. මේ දැන් හතර ගම යන්නේ. යන්න කරන්නේ කියනවනම් දැන් තව පෙරලා
බොන්න දුන්නේ නැහැ. තරම දුන්නේ නැහැ. ඔකට පරිස්සම් යනවා යද්දි. ඉතින් පොඩ දුන්නේ නැහැ. දුන්නේම නැහැ. ජොයින් පාරක් ගියා මාත් එක්ක. නෝ ඉල්ලුවෙත් නැහැ. බලා අපිව අහලලා ෆොටෝ ගන්නවා. මේ මම ඇත්තටම නම් මේ චූඩි ගාලා ඉන්න නේද? මුන්දේ නම් ගියා ඉතරට. දැන් කිරිවිහිර ආවේ. පොඩි දීම අවසරගත වාහන සඳහා පවරයි 4ගමයි එතකොට එක ළඟමද තියන්නේ. ඒකත් බරුවා මෙතනත් ඔය කඩවල වින්නු ටිකක් කරලා ඈ සම්බත් අයියේ. දැන් කිරිවිහිරයි 4ගමයි දෙක එක ළඟමද තියෙන්නේ. ඔව් ලෝකේ එකටම දෙය කියන පයින් යන්න පුළුවන්ද? මං කියන්නේ දැන් දේවාලෙට ගිහිල්ලා good morning එහෙම good morning good morning hey good morning darling hey seat chicks ඒ කියන්නේ අද කොහෙද අපි යන්නේ ඈ අද අපි කතරගමට යනවා අපි යනවා මෙන්න කතරගමට ගිහින් සීලින් හිටියේ නෑ අද තමයි සීලින් ඉන්නේ අපි යනවා කිරිවිහෙරේ මල්ලු යටේ මල්ලු වටේ මා අරගෙන යන්න ඒ දැන් කඩවලම කට්ටිය කරන එකක් මොකද්ද කියන්නේ ඉතින් මේ දැන් කියන්නේ මාව කිරිවෙහෙරට අරන් යන්න කියලා. හා ඒක තමයි අරන් යන්නේ දැන්. ඊපස්සේ මං මල් වට්ටියක් කරන් මෙන්න මල් වට්ටියක් කරන් උඹට හෙන ගහන්න කියලා පොල් ගහනවා. දැන් අපි මොකද්ද මේ කිව්වද දැන් අපි මේ යන්නේ? ඈ ඒ කොහොමද මේ කිරිවෙහෙරට යන්න තමයි මේ යන්නේ. ඒ ෆොටෝ එඩිට් කරන්න යන්නේ නම් ඉතින් කට වහගෙන යන්න කෑ ගහන්න ෆොටෝ කට වහගෙන යන්න මම කියලා දෙන්නම් මේක උඩින් තියන්නකො සේමි හරි අප්ඩේට් කරලා සේමි මේ පතලයට එන්නකො උඩින් තියා අර අපි දෙන්න ෆොටෝ එක එඩිට් කරේ නෑ හරියට ඒක කරන්න යන්නේ ඕනේ නේද ඒ ලස්සනයි ඕනේ මං ගා මම කරන්නේ ඉතින් මට යටි උත්තර යම් ඒ සසුරු බහැපා ये घूमे के बाद प्रमोशन लोगे बनाए ये ना बा नहीं अब දැන් කොහෙද බම් මේ කිරිවෙහෙරද මේ කිරිවෙහෙරට ඇවිල්ලා ඉන්නේ අයියේ සර්ප ගලන්නේ මෙහෙන් ගලන්න පුළුවන් අර මල් කෙල්ලෙක් ළඟට ගිහින් මම ලරායම ගිහින් ඉතින් මම අරමුන් ගිහලා මම ලස්සන මල් ගන්න අපි මල් ගන්න ඇවිල්ලා ඉන්නේ පාලම සෙට් එක අර කට්ටිය ෆොටෝ ගහලා දාන්න නෙළුම් මං අරගෙන එතන මේ ෆොටෝ එක වැස්ස දවසට ඈ ඊ රෝස මං දිනවා කෙල්ලෙක් හිටන අරන් දෙනවා ඉතින් නෑ නේ බා අපිට කෙල්ලොත් නෑ අඩෝ අපි බෞද්ධයෝ ඒක රෝස මල් පූජා කරන්න කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ ඕන මලක් කැලයි මලක් හරි කමන්නේ අපිට පූජා කරන්න පුළුවන් ඔය සුවඳින මල් තියෙන්නේ රතු පාට මල් සුදු පාට මල් තමයි ගොඩම පූජා කරන්නේ. දැන් නම් අපි දන්නේ ඉතින් අලුත් අපේ කාලේ වෙනයි දැන් අපිට මල් ඉස්සරහ ඉස්සරිය. අපි නුත් ගන්න මල් කීයද? මේ සියලු ඔක්කොම පැනලා ගිහිල්ලා. ඒක. මේ අර හරියට යන්න පොඩ්ඩක්. මේ මේවා කුටා මේ අද රෝට් එක කියන්නේ ඒක වැඩි. ඔප් කරන් ඉලනවා. මල් කඩ ගොඩක්. එක්කම මම කාලේ ගත්තාම අපි ගන්නවද අපි ගත්තේ නෑ තව ගන්නවද? ගමු. මට ඕනේ දම් පාඩම. මේකද? හරි මෙතන ගියා දේවල් පාරේ ගියා ගන්න දේවල්. මේ එන්න මේකෙන් ගම් ආයෙ ඕනේ ගන්න. දෙසිය නේ? හා. බුදු පාඩක් දෙන්නේ. මේක බුදු පාඩක්. මේ දැන් ඉන්න මේ ඔක්කොම මට දැන්
ඔව් ගන්න. මම නැහැ හරි. මල් වලින් ගුටි කාලා තියෙනවා බට්ටොම්. මම ඒක දුන්නා. ඔය ගන්නවා. නැද්ද? මම එකක් ගන්න එපා. මම ඉල්ල ගන්නවා. මේක ගන්න මල් මල්. මේකෙන් ගන්න. එකක් දෙන්න. මිහරකට මොනවා හරි කිව්වොත් අපේ ගාට විශ්වාස කරනවා. බොරුවට නිදාන් කිව්වේ නැහැ. මම කිව්වේ මම මිහිදුවට කියන්නේ. අර ගොනා නම් ඇත්තට කියන්නේ අපේ එක. ඌ ඇත්තට හිටලා රුවට පයින් මං ආතල්ලට ගියා. ආ විහංගා. දෙන්න පොඩ. ඕක මොනවම තපින්න කොන්නේ. සාහනකය කරලා තියෙන වැඩේ හරිනේ. ඔව් අපිට ආය ආපහු අරේට යන්න පස්සේ කැරලන් තියෙන්නේ නේ අය. අනේ මට සෙරෙප්පු දෙක ගලවපුවම මොකද්ද වගේ? ගෝවි මොකක්ද තත්ත්වය? අර එක්සෝල් ටික ගාගත්තා නම් හරි අයියෝ. ටොමැටෝ සුවඳ. ඉන්න නේද? අයියේ සුවඳ නෑ අපෝ පූජා කරන්න ඉන්නේ. ඒ බුදුහාමුදුර අපිට එහෙම දුක්ඛන්නේ. මේක ගැලුණා බං ඉතින්. මොකද්ද බං? ඕක ඉතින් ඕක කොහොම නෙල්ලා යන්නේ? රම්බට එක් වගේ එතකොට. මරුණා. ගැලවුණානේ කිව්වා. බෑ. ඔයාලා මම බාඩ දෙක හොරගම් කරා. වරවම් කරොත් එහෙම. මේ හරි. ඉන්නේ මෙච්චරම දෙන්නේ නේ කියලා. ඔව් 150ට ගත්තේ. එනවල පාරවල තින් පිළි බාන නේද? ඒකේ තමයි අවදාන්න අපි ඉතින් අයියේ අන්තිම පොලිමේ හිටපු මිනිස්සුනේ. එහෙමද? අපිට නෑ ඉතින් අපි හැන්දෙන් බත් කෑවේ නෑ. අර ලන්සි හිටුත් කෑව බත් කද්දි. අවසාන පොලිමේ සෙට් එක. අවසාන පොලිමේ සෙට් එක. තොපිට නම් ගොඩ යන්නම් බෑ කිව්වා ටීචර්ලා ඉන්න එකක්. හරි ටිකාත් ඉන්නේ. ඈ? තොපිට හරියන්නේම නෑ කිව්වනේ. දානවානේ ලයිව් එක. ලයිව් එක දාන්න තියෙන්නේ. good morning කියන්නේ good morning. දෙව්මිතේ මායි යනවා කිරි වෙහෙත් එක. මල් පූජා කරා. මල් පූජා. ඔව් යන්නේ මල් ටික ගන්න. මගේ මල් ටික ගත්තා. ලොක්කරන මල්ලා දෙන්නේ කමුලා වැඩක් කරනවා. ඒ කියන්නේ මෙයාගේ තමයි account එක අපි log එක කරාට. මම මාර ඩයල් එකක් දෙව්මිතේ. මම ඊයේ ලයින් එකක් ගැහුවා සේමින්දේ. ඔව්. අපි දැන් යනවා. සේමින්ද දැන් මේක viral වෙලා ආවම දැන් අපිට ගාණ කීයද අපි? ඔව් subscribe ලා මිලියනේ ලයින් එකේ ලක්ෂ 8යි අපිට ඉන්නේ. තව ලක්ෂ 2යි ඕනේ. මෙච්චර මේ පණකඩම් කියවන එකේ subscribe කරන්න නෙවෙයි ඉතින් තියෙන එක. මේ රයිස් තාච්චියයි මම මේ මාළු කාරේ කොකයි බෑග් ගිමේ. බලන්නකො ඒක ලස්සන එක. මොකද්ද මේකේ බ්‍රෑන්ඩ් එක? අපේ දෙවණියට යනවා ඇවුල් දෙවණියට කියන්නේ මොකද යනවා brand එක? ජයසුන්දර සහෝදරයෝ සහ වමනයා. බෑ අවුල් අවුල්. ඒ එකපාරක් කොහොම කියලා දිය ගියා මට. දැන් ඒක හරි ගිහින්. දැන් මම කාටවත් එහෙම මොකද කියන්නේ. මටත් තිබ්බ ඉස්සර අපි අම්මත් එක්ක නාරම්මල් බස් එකේ යන්නේ. යන්නකම් ඔළුවට ගහනවා. ඉතින් දැක්කේ මේක. ඔව් ගහම්බා. මෙව්වද? ඉතින් මම දෙමළ නෙමෙයිනේ. කකුල නම් පාගගෙන යන්න බෑ. දෙවණියට ඔව්. කිරි වේරට
Chứ nó video කරලා කමන්නේ නේ. දානම් කරනවා. ඒක කරන්නේ. ඔය මාල් පූජා කරන්නේ. කට්ටිය උඩට යන්න. ආ යන්නේ. දේවමිත හායි. හායි. මේක කිරිවෙහෙර. යා. ආහාර මොනවද? ඒක තමයි දේවල්. නාදී. මුදාඩිය අන්නේම නැහැ. සුදු මල් මිට පාරගෙන ගන්න දේවමිත. ඒ මේක පූජා කර ආහාරද ආහාර තියෙන කොන් ආහාර තියන්න ඔක්කොම මෙතන තැන් තැන් වල තියෙන डस्टबिन है नहीं मुदल आधार मुदल आधार नाटो තිබ්බහම මේ ඉන්නේ ගෙනියන අයියා කොහෙන්ද දාන්නේ දැන් දස්මින් එකදී බලමු. ඔයාලා මෙතනින් බහලා පල්ලහැට යන්න ඕනේ